ඔයා නයිස් නේ? නෑ මම නෝටි. බොරු කියන්නේ පා. ඔයා නයිස් තමයි. මම නේ දන්නේ මම නෝටි. නෑ ඔයා නයිස්. ඇයි? මංචිනේ නයිස්. නයිස් අයටත් නෝටි අයටත් නියම නයිස් මංචි නයිස්. නෝටි උනත් නයිස් මංචි නයිස්. දැන් මගේ ප්‍රීතම බිස්කට් පෙරට වඩා දෙගුණයක් කැල්සියම් වලින් පොහොසත් නිසා වඩාත් පෝෂ්‍යදායකයි. හොලිස් බිස්කට්. මම වගේ ක්‍රියාශීලී අයට ඉස්තරම් බිස්කට්. අස්තිවල ශක්තියටත් දත්වල ශක්තියටත් කඩිසරකම වැඩි කරන්නත් මගේ ප්‍රසාදය දිනාගත්තේ හොලිස් බිස්කට්. සකසුරුවම අසුරණකින් ඉල හොලිස් බිස්කට්. වැඩිපුර කැල්සියම් පෝෂණය අවශ්‍ය කාටත් වගේ. කැල්සියම් සපිරි හොලිස් බිස්කට්. ක්‍රිකට් ගහනකොට හොඳ ෆෝම් එකේ ඉන්න ඕන. ඒ කියන්නේ හොඳ පුහුණුවයි ශක්තියයි. පුහුණු වෙන්න වගේම හොඳට සෙල්ලම් කරන්නත් අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන්. ප්‍රෝටීන් වලට මට නැතුවම බැරි ලංකා සෝය. බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. මේ ඕක හොඳයි හෙට මඩු ගල්ලලයි ගෙදර ගෙනියන්න. නැහැ. මේක අපි තේ වෙලාවට ගමු. එහෙම නෙවෙයි බබා. මංචි ටී ටයිම් ඇසෝට්මන්ට් කියලා ගහලා තිබුණාට මේක හොඳ තෑගි දෙන්න. මංචි ටී ටයිම් ඇසෝට්මන්ට් හදලා තියෙන්නේ තෑගි දෙන්න තමයි. හැබැයි කාට හරි රා බලන්න කිසිම තහනමක් නැහැ. එහෙනම් අපි මඩු ගල්ලලාට මෙහාට එන්න කියලා මේක සර්ව් කරමු. හැබැයි ඉතින් ඒගොල්ලොත් මේවම ගෙනත් තිබ්බොත් තමයි වැඩි. දස මසක් කුස තුල දරා දස දහස් වර රැක බලා දැයට දරුවන් පිදුම අම්මේ ශක්තියයි ඔබ සතු මහා ඇංකර් මව්වරුන්ගේ සමාජය. මෙන්න මහත්තයටම කියාපු කිරිපිටි જાතියක්. ෂා මෙලිබන් කිරි. මහත්තයා දන්නවද? මෙලිබන් කිරි ඕස්ට්‍රේලියාවේ එකම කිරිපිටි කර්මාන්තශාලාවකින් තමයි ගෙන්නන්නේ. හැබැයිට පැටි ගහන්නේ නැතුව ඉක්මනට දිය වෙන හින්දා නාස්තියකුත් නැහැ. මුදලාලි මට දෙන්නකෝ පැකට් දෙකක්ම. ඔව් ඉතින් මහත්තයා හැමදාමත් ඉල්ලන්නේ මෙලිබන් දේවල්මනේ. මෙලිබන් කිරි නමගත් නමකින් ඉස්තරම් කිරි. මහා ක්‍රිකට් තරගය. ඔවුන් ඉතාවේගෙන් ඇදියනවා. ඔව් ඉතාවේගෙන් ඉතාමත්ම වේගෙන් පිච්චක මැදින් ලොරියක් ගියා. දඩි පිටින් දොඩ. ලොරිය වට කරගෙන උඩ නැගගෙන පොර කාගෙන. දඩි පිටින් දොඩ. එලිෆන්ට් හවුස් වෙතින්.